මේ විග්නේශ්වරන් කියපු ප්‍රකාශයක් දෙරණේ ගහලා තියෙන වැරදියට. ඒකේ ඔරිජිනල් ක්ලිප් එක මම දැන් බැලුවා උදේ. ඒකේ කියන කතන්දරේ සම්පූර්ණ විකෘති කරලා තමයි මේ වෙබ්සයිට් එකේ දාලා තින්නේ. නිවුස් එක ගහලා තින්නේ අද දෙරණේ ටිකක් අර කියන ප්‍රකාශයක් තියෙනවා. ඒක විකෘති කරලා තමයි අර දැන් කියන්නේ. එයා කියන එකක් තමයි දාලා තියෙන්නේ. හැබැයි අර හයිලයිට් කරලා දාලා තියෙන ටිකෙන් බලන මනුස්සයාට වෙන අදහසක් යන්නේ. අර්චුනාගේ සිද්ධිය ගමු. අර්චුනාගේ සිද්ධියේ මේ දැන් අර්චුනා වලියක් දාගත්තා කියන එකනේ ගියේ. ඔව්. එයා මතු කරන ප්‍රශ්නයක් තියෙනවා. ඒක ගැන සාකච්ඡාවක් ඇදුන්නේ නැහැ. මත්තල ඕකේ ආයෝජනය කරන්න දෙස් විදෙස් ආයෝජකයෝ ලන්සු කැඳවලා තියෙනවා. හැබැයි ප්ලෑන් එකක් එක්ක එන්න ඕනි කියලා තමයි කියලා තියෙන්නේ. හොට්ටුවේ ප්‍රෙස් එක දැන් ඊයේ රනිල්ගේ ප්‍රෙස් එක නේ මේ ඒක නම් ප්‍රෙස් යන්නේ මොකක් කර නිකන් අර ජෙන්සි එකත් එක්ක මොකක් කර සීන් යන්නේ තිබ්බනේ. ඔව් මේ පොහොට්ටුවේ කාන්තා පාර්ශවය ප්‍රෙස් එකක් තියලා තියෙනවා. අයිබෝවන් අද ඉන්සයිඩ් ඩේලි 81 වෙනි පොඩ්කාස්ට් එක. කවිෂ අයිබෝවන්. අයිබෝවන් ලහිරු. ඊයේ දවසේ ලොකු වලියක් සිද්ධ වුණා. ඒක සම්බන්ධව අපිට තියෙනවා සාකච්ඡා කරන්න. රෙස්ලින් මැච් එකක් වගේ. ඔව්. විශේෂයෙන් ඒවා නිකන් හුරු පුරුදු දේවල් දැන් මීගමු පැත්තෙන් එහෙ බන්ධනාගාර රැඳවියන් ගහමරා ගද්දී ඒ සිදුවීම අවසන් වෙච්ච ගම ඔන්න කිල්නොච්චිය පැත්තෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අපිට වලියක් වාර්තා වුණා. පෙරේද දවසේ අපිට වාර්තා වුණා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාන්තා බලවේග එකට එකතු වෙලා මාධ්‍ය හමුවක් ඇඳවලා තිබ්බා. මේක සම්බන්ධව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ආර්ථිකමය ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටියේදී කොහොමද ආර්ථිකය තිබ්බේ කියන එක සම්බන්ධව වුණ විවරණය කරනවා. ඒත් එක්කම මේ විග්නේශ්වරන් සම්බන්ධව දැන් විග්නේශ්වරන්ලා පක්ෂ 6ක් විශේෂයෙන් දෙමළ පක්ෂ 6ක් එකතු කරලා සඳහනගත වීමක් අපිට වාර්තා වුණා. මේක සම්බන්ධව අපිට අද සාකච්ඡා කරන්න තියෙනවා. ඊට කලින් දැන් අපි මතක් කරනවා අපේ YouTube channel එක ඔබට subscribe කරලා තියාගන්න පුළුවන්. අපේ අලුත් වැඩසටහන් ගොන්නක් ඔබත් එක්ක බෙදා හදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපි ඉස්සරහට. Inside Daily අපි ඔබත් එක්ක සතියකට දවස් 3ක් විතර එකතු වෙනවා. ඒත් එක්කම ඔබට පුළුවන් විශේෂයෙන් අපේ political කයිය පත්තරේ Inside පත්තරේ ඒත් එක්කම Facts in 5 වැඩසටහන් දැන් ඔබත් එක්ක අපි සතියක් පුරාවට බෙදා ගන්න සූදානමින් ඉන්නේ. එමනම් අපි යන් අද අපේ මේ මුලින්ම අපි යන් පොදු ජන පෙරමුණේ මේ තිබ්බ ප්‍රෙස් එක පැත්තට යමු. දැන් මෙහෙමනේ. දැන් කවිෂ නිකන් හිතන්න සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක් වෙන්න මොනවාද උනේ සුදුසුකම්? ජනාධිපතියෙක් කියන වයස සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ අප මුදල් තැන්පත් කරන්න ඕනේ. ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙන්න ඕනේ. ඔය වගේ ප්‍රශ්නේ තිබ්බේ. දැන් කාන්තා ආකර්ෂණය පොදු ජන පෙරමුණේ අපේක්ෂකයෙක්ට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වෙන්න විශේෂයෙන් පෙරනිමිති කියන්නේ 2029 ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරනවා කියන පෙරනිමිති කියන්නේ. මේ කාන්තා ආකර්ෂණයත් පොඩ්ඩක් වැදගත් කියලා මේ අපේ ෆ්‍රීලා මහත්මිය ප්‍රකාශ කරන පොදු ජන පෙරමුණේ අපි ගිහිල්ලෙමු ප්‍රකාශයට. එතුමාගේ පියා අපේ මේ ජනාධිපති වෙලා ඉන්න කාලේ ඇත්තටම අපි දැක්කේ ගමේ ගෙදර. හැම ගෙදරකම තිබුණා යතුරු පැදියක්. බොහෝ ගෙවල් වල ත්‍රිවිල් එකක්. නැත්තම් බොහෝ ගෙවල් වල වාහනයක් තිබුණා. අද මට හරිම දුකයි. දැන් අවුරුදු 19 20 ඉන්න දරු පැටවුන්ගේ ඉලක්කයක් තියෙනවා වාහනයක් ගන්න. ඒ දරුවන්ගේ සිහින අන්තිමටම බොඳ වෙලා ඉවරයි. ලක්ෂ 90ක් 100ක් වේදම් කරන්න ඒ දරු පැටවුන්ට බෑ. ඉතින් අපි කලින් දැක්කා මහින්ද මහත්තයාගේ කාලේ බොහොම ශාස්ත්‍රීය නිවසක්. ගම්වල පොල්ලතු ගෙවල් තිච්ච තිබුණේ නෑ මහින්ද මහත්තයා මේ රට බාර දීලා යනකොට. හරිම ලස්සන ගම්මාන. හරිම ලස්සන මම්මාවත්. හරිම ලස්සන අධිවේවි ගී මාර්ග. ලස්සන ගමේ පාසල. හැම ගමේම පාසලට මහින්දෝදය විද්‍යාගාරයක්. ඒ පහසුකම් ටික ගමට දුන්නා. කොළඹට කිරි ගමට කැකිරි කිව්වේ නෑ ගමටත් කිරි දුන්න. තාත්තගේ පුතෙක්නේ 2029ට එන්න හදන්නේ. ඒ නිසා අපට අනිවාර්යයෙන්ම අපි දන්නවා නාමල් රාජපක්ෂ මැතිතුමා 29 අනිවාර්යෙන්ම ඒකාන්තයෙන්ම ජනාධිපති වෙනවා. එතුමා ජනාධිපති වුණාට පස්සේ ලංකා වාසී සියලුම ජනතාවටම සෙතක් ඒ වගේම ශාස්ත්‍රීයත්වයක් හොඳ පොහොසත් ආර්ථිකයක් ලැබේ කියලා ඒක අපිට විශ්වාසයි කාන්තාව විදියට. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. නාමල පිපෙනවා දැන් පිපීගෙන එන්නේ. හිතන්න එපා නාමල පිපෙන්නේ නැහැ කියලා. නාමල පිපෙනවා බොහොම විදියට. මං කියේකනේ අර ගැමි සුවඳ දන්න කෙනෙක්නේ. දැන් අපි දන්නවා දැන් රැස්වීම වලට යනකොට මට මතකයි මම පහුගිය කාලේ කියන්න ඕනේ මහින්ද මහත්තයා ගියාම කාන්තාව වට කරගත්තා මෙතුමාව. අන්න ඒක අද අපි දකිනවා. නාමල් මහත්තයා ගියාම අත ගන්නවා අතින් අල්ල ගන්නවා අනේ පුතේ කියන වයසකයි. ඇයි මේ පුදුම ආකර්ෂණයක් එතුමා ගැන විශ්වාසයක් තියෙනවා අම්මලාට. විශේෂයෙන් කාන්තාවන්. දැන් ප්‍රධානම
මේකේ එන සාකච්ඡාව දැන් අපි දන්නවා මේ ඕනම කෙනෙක්ට පොරෝකතන ඉදිරිපත් කරන්න පුළුවන් එළබෙන මැතිවරණයකදී ජයග්‍රහණය කරන්නේ කවුද ඊට පස්සේ පරාජයට ලක් වෙන්නේ කවුද මෙන්න මේ අපේක්ෂකව ඉදිරිපත් වෙයි ඒ අපේක්ෂකයන්ගෙන් මෙන්න මේ කට්ටියට ජයග්‍රහණය කරන්න තරම් යම් විදිහකින් සුබවාදී පිටියක් තියෙනවා කියලා පොරෝකතන ඉදිරිපත් කරන්න පුළුවන් ඒවට නිර්ණායක තියෙනවනේ දැන් එකක් එක්තරා විදිහකින් අපිට පුළුවන් සංඛ්‍යා දත්ත අනුව 2019 දැන් අනුර කුමාර දිසානායක ගාවට ආවොත් අපි දන්නවා 2019 අනුර කුමාර දිසානායක කොයි වගේ මනාප සංඛ්‍යාවක්ද ගත්තේ. අපි දන්නවා ලක්ෂ 4ක 5කට සංඛ්‍යාවක් ගත්තේ. හැබැයි 2024 දී ඒක වර්ධනය කරගෙන නොසිතූ විදිහට ඔහු ජයග්‍රහණය කරනවා. මේකට හේතුව පිටියේ ජයග්‍රහණයනේ. ඒ වෙලේ යම් විදිහකින් පවතින දේශපාලන පද්ධතිය යම් විදිහකින් ඉවත් කරලා දාලා වෙන දිශානතියකට මිනිස්සු හැරුණා. එතකොට මේ භූමියේ තියෙන වටපිටාව එක්ක පොරෝකතනයක් ඉදිරිපත් කරන්න පුළුවන් අනුර කුමාර දිසානායක 2024 ජයග්‍රහණය කරනවා කියන එක. දැන් එතෙන්ට හේතු සාධක වුන් නැහැ යම් විදිහකින් මේ කී දෙනෙක් අත ගන්නවද? කී දෙනෙක් අතේ එල්ලනවද? බදා ගන්නවද? සහ ඊළඟට කාන්තාකර්ෂණය කොච්චර තියෙනවද? දැන් මේ ශීලා කන්නංගර කියන්නේ තියෙන කාන්තාකර්ෂණයෙන් හෝ රැස්වීමකට ගියන් පස්සේ කී දෙනෙක් වට කරගන්නවාද එහෙම නැත්නම් කී දෙනෙක් අතේ එල්ලෙනවාද කියන කාරණාවෙන් මේ මැතිවරණ 2029 මැතිවරණයේදී නාමල පිපෙයි කියලා ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒක මම හිතන්නේ මේ එක්තරා විදිහකින් දැන් පොහොට්ටුව සහ ඔය UNP එක දේශපාලන භූමිකා දෙක ගත්තොත් අපිට මතකයි DS ගේ ඉඳලා මේ දක්වාම DS කෝට් එක ඇඳලා කළු කබාය ඇඳලා කලිසමට බහිද්දී ඊට පස්සේ ඊට ප්‍රතිවාදී කඳවුරක් යම් විදිහකින් අර ජාතිකත්ව කඳවුරක් බණ්ඩාරනායක මහත්තයා වෙන විදිහකින් අරන් එනවා සුදු ඇඳලා නැෂනල් එක ඇඳලා ඒ විදිහේ කඳවුරක්. දැන් ඕකම තමයි වර්තමාන නිරූපණය රනිල් සහ මහින්ද අතර සිද්ධ වෙන්නේ. 2005 දී එහෙම නැත්නම් 2015 දී 2015 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා වෙන්නේ නැහැ. ඒ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වෙන්නේ. හැබැයි අර භූමිකා දෙක UNP එක සහ මේ එක්සත් ජනතා නිදහස් සන්ධානය එහෙම නැත්නම් ශ්‍රී ලංකා පොදු විධාන පෙරමුණ වර්තමානයේන මේ පක්ෂ දෙක අතර යම් ගැටණයක් තිබ්බා. සුදු වැඳුම එහෙම නැත්නම් ජාතිකත්ව සලකුණු සහ ඊට පස්සේ මේ කෝට් එක කබාය සහ ඒ දෙක අතර සංකේතාත්මකව යම් විදිහකින් විකර්ෂණයක් තිබ්බා. වෙනසක් තිබ්බා. ඒ අල්ලපු ජන සංඛ්‍යාත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ ඡන්දදායකයව අල්ලගන්න භාවිතා කරපු උපක්‍රම වෙන්න පුළුවන්. මේ දෙක සම්පූර්ණ වෙනස්. දැන් 2024 මැතිවරණයේදී අපිට මතකයි යම් විදිහකින් රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වෙන්න උනා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට. ඒ කියන්නේ අර කලින් තිබ්බ මතවාදමය තත්ත්ව ඊට පස්සේ මේ අර යම් විදිහකින් කඳවුරු දෙකක ඉඳලා දෙපැත්තට පොර ඇදගත්ත භූමිකා දෙකක්, පක්ෂ දෙකක්, සන්දාන දෙකක් එකට එකතු වෙලා අන්තිමේදී රනිල් වික්‍රමසිංහට පාර්ලිමේන්තුව වැඩි බහුතර බලයකින් ජනාධිපති බවට පත් කරන්න සිද්ධ වුණා. මේ රනිල් වික්‍රමසිංහ ඔබ හිතලා බලන්න 2019 ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස ඉල්ලද්දී ඔහු වෙනම පක්ෂයක් නියෝජනය කරා. දැන් එතකොට මේ පද්ධතිය සම්පූර්ණයෙන් අවලංගුයි නේද? දැන් වෙලා තියෙන්නේ තවමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යැපෙනවා අර කියන ඒක ඇත්තට මේක ජාතිකත්ව කඳවුර නෙමෙයි. මේ නැෂනල් එකට මුවා වෙලා අර ජාතිකත්ව කඳවුර කියන ලේබල් එකේ ඉන්න ඡන්දදායකව ග්‍රහණය කරගන්නවා මිස ඒ කරන්නේ ජාතිකත්ව දේශපාලනයක් නෙවෙයි. ඒක ඊටාම මේ අර ටිකක් දැන් පොහොට්ටුව කියපු ගමන් අර බයි මානසිකත්වයක් එනවනේ. ඒ කියන්නේ ඒක හදපු එකක්. සහ ඒක හැදෙන්න යම් හේතු සාධක තිබ්බා. බයියෝ ඉන්නවා ඊට පස්සේ කොහෙද ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් NPP එකේ නම් ඩෝබියෝ. දැන් ඔය පද්ධති දෙක නිර්මාණය වෙන්න හේතුවක් තිබ්බනේ. දැන් බයි කියපු ගමන් මේ වගේ ප්‍රකාශයක් ගැටලුවක් නෑ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා. මොකද දේශපාලනය කරන්නේ කොච්චර කාන්තාකර්ෂණයක් තියෙනවද කියන එක මත. ඉතින් ඒක මං හිතන්නේ මේ ශීලා කන්නංගර මහත්මිය ඇතුළු මේ කාන්තා පෙරමුණ සංශෝධනය කරගෙන ඉදිරියට ආ යුතු තැන. සහ පොදු ජන පෙරමුණ විදියට මේ වගේ කට්ටිය ප්‍රෙස් වලට එවන එකෙන් අර මේගොල්ලෝගේ බලාපොරොත්තුව කොයිතරම් දුරට ඉෂ්ට කරගන්න පුළුවන්ද කියන ගැටලුව මතුවෙන මේ මතු කරන දර්ශක මතු කරන කාරණා කොච්චරම් දුරට ප්‍රායෝගික සහ ඒ තුලින් ඡන්දදායකයව කොහොමද ග්‍රහණය කරගන්නේ ඉන්න ඡන්දදායකයෝ කොච්චර සතුටටපත් වෙනවද කියලා ශීලම ගෙදර ගිහලා බැලුවා නම් හරි. දැන් ශීලට කියන්න තිබ්බේ
දැන් බලන්න නාමල් රාජපක්ෂ මැතිවරණ වේදිකාවක් නෙමෙයි දැන් තියෙන්නේ මේ යම් විදිහකින් ජනතාව ආමන්ත්‍රණය කරන ජනතාවත් එක්ක සම්මුඛ වෙන ස්ථානයක නාමල් රාජපක්ෂට රට හදන්න මාර දැක්මක් තියෙනවා. මේ රටේ තියෙන ආර්ථිකමය ගැටලුව විසඳන්න නාමල් රාජපක්ෂක විසඳුම් තියෙනවා. ඊට පස්සේ මේ යම් විදිහකින් මේ අපේ ඇති වෙලා තියෙන මේ අපිට මතකයි 2022කට කලින් ඔය පාලනය හිටපු බොහෝ පිරිස් වලට මේ වෙද්දී නඩු හබවලට මුහුණ දෙන්න හේතු වෙලා තියෙනවා. ඒ නඩු හබවල ඉන්න වැරදිකාරයෝ දැන් සමහරව කට්ටිය ඔප්පු වෙලා තිනවා. මේ වැරදිකාරෝ අයින් කරලා සුපිරිසිදු පිරිසක් එක්ක ඉදිරි ගමනක් නාමලට තියෙනවා කියන එකනේ මේ ශීලාතින් ප්‍රකාශ වෙන්න ඕනේ. මේ කාන්තාවෝ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා. නේද? ඒක ඊටාම මං හිතන්නේ මේ 2022 ජනතාව ප්‍රතික්ෂේප කරේ මෙන්න මේ දේශපාලනය. ඒ නිසා ඒ වෙන දේශපාලන රාමුවකට හැරුණ නැත්තම් මං හිතන්නේ නැහැ ජනතාව ආපහු මේ බයි මානසිකත්වයට හුරු පුරුදු වෙයි කියන. අනිත් එක විපක්ෂයේ ඉන්න සහ දේශපාලනය කරන ඕනෑම කඳවුරක් උත්සාහ කරන්නේ ලැබෙන ඕනෑම මොහොතක ආණ්ඩු බලය ග්‍රහණය කරගන්න. ඒතකොට ආණ්ඩු බලය ග්‍රහණය කරගන්න නම් අපි ජනතාවට කියන්න ඕනේ අපි ආවොත් මොනවද කරන්නේ, අපේ වෙනස්කම් මොනවද, අරගොල්ලන්ට වැඩිය ඇයි අපි වෙනස් වෙන්නේ, අපේ තියෙන ප්‍රතිපත්ති ඇයි අරගොල්ලන්ට වඩා ශක්තිමත්, අපේ කඳවුර මොන වගේද, අපේ ප්‍රතිපත්ති මේවයි කාරණේ මතු කරන්න ඕනේ. මේ මතු කරපු කාරණයට නම් ඉහළින්ම ඡන්දම්බි. දැන් මේ මතු කරන කාරණා වලින් ඡන්දෙ දිනන්න පුළුවන්. පොඩි අරිස්ටෝටල් වගේ. ඡන්දෙ දිනන්න පුළුවන් නම් මං කියන්නේ වැඩිම අවස්ථාව තියෙන්නේ දිලිත් ජයවීරට. දිලිත් ජයවීරට මීඩියා channel එකක් තියෙනවා. දිලිත් ජයවීරට වෙනම ඇඩ්වර්ටයිසින් ෆෝම් එකක් තියෙනවා. දිලිත් ජයවීරට දුවන්න පුළුවන්. සහ තෙරපිලා නේද? ඒ මවන ප්‍රතිරූපය වැඩිපුරම ජනගත කරන්න පුළුවන් දිලිත් ජයවීරට. මං හිතනවා මේ නාමල් රාජපක්ෂට වඩා මේ වෙලේ මාධ්‍ය බලය අතින් දිලිත් ජයවීර ඉදිරියෙන් ඉන්නවා. එතකොට දැන් ශීලා මතු කරන මේ තර්කය අනුව දිලිත් ජයවීරට ඉහිලිම දිරන්න පුළුවන්. ඒ හින්දා වෙන්නේ නැති මං හිතන්නේ චන්න ජයසුමට මේ මෑත දවසක කිව්වා මේ ආණ්ඩුව යම් විදිහකින් දිලිත් ජයවීරව අගමැති බවට පත් කරන්න මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙන්න දිලිත් ජයවීරට පුළුවන් කියලා. ඒවා දිලිත් ජයවීර දැනගෙනනේ කරන්නේ. නාමල් රාජපක්ෂ දැනගෙන තමයි මේ පොහොට්ටුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ස්ක්‍රීන් එකක් ඉස්සරහින් ඉඳගෙන මේ ප්‍රෙස් තියන්නේ. නෑ මේගොල්ලෝ දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රතිවාදියා කවුද කියන එක. ඔය වගේ කතාවක් ගැලපෙනවා රනිල් වික්‍රමසිංහ හරි සජ්ජ බෙටාරි කියන අපි UNP කඳවුරත් එක්ක ඔය ශ්‍රී ලංකා UNP කඳවුරු දෙක නම් තාම තියෙන්නේ. මේ වගේ කතාවක් ගැලපෙනවා. මොකද කවදාවත් අපි දැකලා නෑ ජීවිතේට රනිල් වික්‍රමසිංහ ගාව හරි සජිත් ප්‍රේමදාස ගාව හරි මිනිස්සු එහෙම එකතු වෙලා අතගාමින් අර අපි කියන කාරට අත දාගෙන කතා කරන එහෙමයක් අපි දැකලා නෑ. එතකොට ඕක ප්‍රැක්ටිකල්. මං කියන්නේ මේ වගේ ඇරිස්ටෝටල්ලා වෙවන්න හොඳ නැහැ. දැන් මතක තියාගන්න මේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ ඉන්නේ ඩෝබියෝ නිසා මේ අර නේද? නිකන් මේ තනින්ම ගියොත් අර බයි මානසිකත්වෙම ගැලපෙන්නේ නැහැ. ටිකක් වෙනස් කරගන්න වෙනවා මේ අර ස්වරූපය සහ හැඩය. ඒක වෙනස් කරගෙන ගියේ නැත්නම් ඔබටමයි අසාර්ථක ගමනක් මේ හිමි වෙන්නේ. අපි යන් මේ දැන් සන්දාන ගහනවනේ. දැන් විශේෂයෙන්ම අපි ඊට කලින් යන්කෝ මේ අර්ජුනාගේ සිද්ධියට. මොකද මේ දැන් අර්ජුනාගේ සිද්ධිය මේකට සම්බන්ධයි. අපි හිමීට යන් අර්ජුනාගේ සිද්ධිය ගත්තොත් ආවා දන්නා අර්ජුනාට මාර වැඩක් කියලා තිබ්බා. මොකක්ද උනේ? මේ එයා තමයි දැනට දකුණු ආසියාවේ නැගී එනම ජනප්‍රියම තරුව බවට පත් වෙලා තියෙන්නේ. වෙන්න පුළුවන්. පීක් එක බහින්නෙම නැහැ. ඒ කියන්නේ එයා දැන් මොකක් හරි සිද්ධියකින් අපි හිතමුකෝ මේ ගොවි ප්‍රශ්නයක් ආවා කියලා. ගොවි ප්‍රශ්නයට අදාළම නැතුණත් කොහෙන් හරි මේ ගොවි ප්‍රශ්නෙට මැදිහත් වෙනවා. දැන් අර අපි මේ ඔය අවුරුද්ද දෙක පාරක් එම තියෙනවානේ ලෝකේ ජනප්‍රියම ජනාධිපති කවුද? එහෙම කියලා මනිනවනේ. සමහරලාට පූටින් එනවා නැත්නම් ඇමරිකානු ජනාධිපති. ওই දෙන්න අතර තමයි ගොඩක් ලාට දෝලන්නේ. දැන් ඒකට ලොකු අභියෝගයක්. දැන් ඔය සුමති සම්මාන වල එහෙම තිබ්බා. මේ ඒ වගේ දැන් පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിවරුන්ගේ කාර්යභාරය වෙනුවෙන් මොකක් හරි සම්මාන උල්ලක් තිබ්බොත් වසරේ නැගීගෙන එන മന്ത്രിවරයා විදියට මේ අර්ජුන ආරාමණදාන්ට සම්මානෙ දෙන්න පුළුවන්. ඒක එයා ඒ කාර්යභාරය නොපිරිහෙලා ඉෂ්ට කරනවා. මේ සිදුවීම උනේ කිල්නුච්චිය දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී දීවර අමාත්‍යවරයා එක්ක තමයි මේ ආරවුල ඇති වෙන්නේ. විශේෂයෙන් මේ ගොවි ප්‍රශ්නයක් සම්බන්ධව සාකච්ඡාවක් ඇති වෙච්ච වෙලේ අර්ජුන රාමනාදන් යම් විදිහකින් මේ සිදුවීම සම්බන්ධව අනාවරණයක් කරනවා. අර්ජුන රාමනාදන් පස්සේ FB live එකක් ගිහිල්ලා මේ අදාළ සිදුවීම සම්බන්ධව ප්‍රකාශයක් කළා තිබ්බා. අපි ඒකටත් යමු. මේ දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී යම් විදිහකින් මේ උණුසුම් වචන හොමාරුවක් සිද්ධ වුණා ඊයේ දවසේ. මේකට යම් මාධ්‍ය වාර්තා කරලා තිබ්බා ජනතා විරෝධතාවයකුත් එල්ල වුණා අදාළ ප්‍රශ්නය වෙලේ කියන එක. යම් මාධ්‍ය කියලා සඳහන් කරේම
ඒ අර සමහර මාධ්‍ය වලට විතරයි ඒවා පෙනිලා තිබ්බේ. සහ මේ අපි ඉස්සරහට කතා කරනවා මේ ඔය විග්නේෂ්වරන්ගේ සිදුවීමත් එක්ක මේ මාධ්‍ය වාර්තා කරන්නේ කොහොමද කියන එක. අපි යන් මේ එක්තරා මාධ්‍යයක් මේ සිදුවීම වාර්තා කරපු විදිහ පොඩ්ඩක් බලෙමු. ඊට පස්සේ යන් අර්ජුනා රාමනාදන්ගේ ලයිව් එකට. திருவையாற்றில் அமைச்சர் லால்காந்த் அவர்கள் கொண்டு வந்து நட்ட இந்த තිරුවයියාරු ප්‍රදේශයේ අමාත්‍ය ලාල් කාන්ත විසින් ගෙනවිත් වගා කරලා තියෙන පොල්හා රටකජු වගාවේ තත්ත්වය මේකයි. මේ වගේ ෆයිල් 7ක් මං ගාව තියෙනවා. ඔයගොල්ලෝ මේ සඳහා මිලියන කීයක් වියදම් කරලා තියෙනවද? පොඩ්ඩක් ඉන්න. තව මේ දූෂණ ක්‍රියාව සඳහා ගඟ අයිනේ තියෙන ඉඩම කරච්චි ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පොල් වගා කිරීමේ මුවාවින් බලපත්‍ර සකස් කිරීමේ පියවරක් විදිහට කෘතිමව ගං අතුරු තත්ත්වයක් ඇති කිරීමේ අරමුණින් පුද්ගලිකව අක්කර 2ක ගඟ අයිනේ ඉඩමක් අත්පත් කර ගැනීමට ඉඩ දීලා තිබෙනවා. රැස්වීමට බාධා නොකරන ලෙස පවසමින් ගොවි ජනතාව මෙහිදී මන්ත්‍රීවරයාට විරෝධය පළ කළා. இதே அவரத்துக்குள்ள கூட்டம் அப்படிங்கனாலும் இருங்க போய் நீ என்ன ஆணிய அப்படிங்கனாலும் என்ன அப்படியே அதே நான் கேட்கணும் நான் ஒரு சொல்றேன் கேட்டார் மாத்தாட்டதானே එල්ල වූ විරෝධය හමුවේ ராமநாதன் அர்ச்சுனா மந்திரிவரையா ரැස්වීමෙන් පිටව ගියා. இந்த சிவபூசையில் கரடி பூந்த மாதிரி ஒரு கரடி இன்றைக்கு பைத்தியமாக பூந்து விளையாண்டு இன்றைக்கு இந்த ශිව පූජාවට වලහෙක් රිංගුවා වගේ අද එක්තරා උමතු පුද්ගලයෙක් ඇතුළු වෙලා මේ කමිටු රැස්වීම අතරමඟ නතර කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කළා. දිසාපතිවරයාට අභූත චෝදනා එල්ල කරනවා. ඔවුන්ට හෙට දිනේ මේ ප්‍රදේශයේ රාජකාරී කිරීමට නියමිතව තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මෙවැනි නින්දිත තත්වයකට අද මේ සංවර්ධන කමිටු රැස්වීම ඇදදමා තිබෙනවා. මේ සංවර්ධන කමිටු රැස්වීම උසාවියක් නෙමෙයි. මෙය විමර්ශන කිරීමට හෝ අල්ලස්සෝ දූෂණ වැටලීමට සුදුසු ස්ථානයක් නෙමෙයි. මේ නින්දිත අයුරින් ක්‍රියා කරන අර්චුනාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී මෙවැනි රැස්වීම් කැඳවන විට ස්ථීරවම තීරණයක් ගැනීමට අද රැස්වීම ශක්තිමත් සාක්ෂි එකතු කර ඇති බව අප පැවසිය යුතුයි. දැන් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක් තුළ අදාළ දිස්ත්‍රික්කය තුළ ඇති වෙලා තියෙන සංවර්ධන වැඩපිළිවෙලක සංවර්ධන ව්‍යාපෘතික ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න බැරි නම් මේකේ අදාළ අමාත්‍යවරයා සඳහන් කරනවා මේ රාමලිංගම් අමාත්‍යවරයා මේක DDC එක මේකේ මේ පැමිණිලි කරන තැනක් නෙවෙයි. ඉතින් මේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ මේ අර්ජුනා රාමනාදන් දන්නවා ඒ කියන්නේ පැමිණිල්ලක් නෙමෙයි කරන්නේ. කාටද පැමිණිලි කරන්නේ? මේ රාමලිංගම් මන්ත්‍රීතුමාට අමාත්‍යතුමාට පැමිණිලි කරන්නද? නැත්තම් මේ ඉස්සරහින් ජනතාවට පැමිණිලි කරන්නද? අදාළ ප්‍රශ්නය මතු කරන්නේ. මෙතනදී බහිම්බස් වීම සම්බන්ධව ප්‍රශ්න තියෙනවා. අර්ජුනා රාමනාදන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙනවා. ඒ සියල්ල පසකින් තියලා. හැබැයි මේ අදාළ മന്ത്രിවරයා එතනදී මතු කරන ප්‍රශ්නය අපිට තියෙන ගැටලුව දැන් අදාළ ගොවි ජනතාවගෙන් විරෝධතාවයකුත් එල්ල වෙනවා කියලා තියෙනවා. දැන් අර්ජුනා රාමනාදන් මේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්නේ අදාළ ගොවි ජනතාව වෙනුවෙන්මයි. අපි අර සම්පූර්ණ සමස්තය මේකේ දැක්කේ නැහැ. මාධ්‍ය නාලිකා කිහිපයක් වාර්තා කරපු සිදුවීම අපි දැක්කේ. ඊට අමතරව සමාජ මාධ්‍ය හරහා අදාළ සිදුවීම දැක්කේ. එක එක විදිහට වාර්තා කරලා තියෙන්නේ. දැන් මේ සිරස මාධ්‍ය නාලිකාව කියන විදිහට අපි දැක්ක රූපරාම වල යම් මහජන විරෝධතාවයකුත් එල්ල වෙනවා. ඒ නිසා තමයි අදාළ മന്ത്രിවරයා අර්ජුනාව ඉවත් කරන්නේ අදාළ දිස්ත්‍රික් කමිටුවේ. දැන් මම කියන්නේ දිස්ත්‍රික් කමිටුවක යම් විදිහකින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවක සාකච්ඡාවට ගන්නේ අදාළ දිස්ත්‍රික්කේ කොහොමද සංවර්ධනය කරන්නේ අදාළ දිස්ත්‍රික් කමිටුවේ අදාළ දිස්ත්‍රික්කයේ තුල එන සංවර්ධන වැඩපිළිවෙළවල් ව්‍යාපෘති කොහොමද ක්‍රියාවට නංවන්නේ මේකෙන් ප්‍රතිලාභ ලබන ජනතාවට මොනවාද ලැබෙන්නේ සහ ඒක ක්‍රියාත්මක වෙන වැඩ සටහන් වල මේ තත්ත්වය කොහොමද කියන්නේ සහ ඒ ක්‍රියාත්මක වීමේදී ජනතාව නිලධාරීන්ගේ මතය මොකද්ද වෙනස් වෙන්න දින තැන් මොනවද සහ මේ මතුවලා තියෙන ගැටලු මොනවද කියලා තමයි අත්‍තරම ඉතින් සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි යන් මේ
පස්සේ දැන් එළියට දැම්මන් පස්සේ මේ ප්‍රශ්නය කොහෙද විසඳගන්නේ? එක්කෝ පාර්ලිමේන්තුව ඇතුළේ මෙහෙම ප්‍රශ්නයක් වුණා කියලා කියනවා. දැන් අර්ජුනාට පාර්ලිමේන්තු ධූරයේ සම්බන්ධවත් යම් විදිහක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතුමත් එක්ක ළඟ ෂීට් එකේ වාඩි වෙන්න බෑ කියලා සමහරු ප්‍රකාශ කරලා තිබ්බා. FB live එකක් ඇවිල්ලා තියෙනවා. අදාළ සිද්ධිය ගැන පැහැදිලි කරා. මෙන්න මේක ඇවිල්ලා අපේ අනුර කුමාර සනායක සහෝදරයාගේ ලොකුම ඇමතිවරයා ලාල්කාන්ත ඇමතිවරයා ඇවිල්ලා අපිට කිලිනොච්චි ප්‍රදේශයට පොල් වහා කරපු ඒරියා එක. පොල් හිටවපු ඒරියා එක. කෝකනට් මන් දන්නේ කෝකනට් මොනවද? කෝකනට් ෆාමින් එකක්. මෙන්න රටකජුයි දීලා මෙන්න මේ කෝකනට් ෆාමින් එක කරපු මේ ප්‍රදේශයක. හරිද? මෙන්න මේක මිනිස්සු මට පින්තූරයක් පවා යවලා දිනවා කම්ප්ලයින්ට් ලෙටර් එක. මේක ඇවිල්ලා කෝටි ගණන් සල්ලි වේදම් කරා කියලා. හැබැයි දීපු පොල් පාල ටිකක් ඔය කියලා අපි දන්නේ නැහැ. ඊට පස්සේ රටකජු වා කරාලු ඒක කොහෙද කියලා අපි දන්නේ නැහැ. එතකොට අද DCC මීටින් එකේ මං ගිහිල්ලා පළවෙනිම ආවුවා. මං ගාව ෆයිල් 7ක් කම්ප්ලේන් 7ක් ආවිලා තියෙනවා. මෙන්න මේකයි පළවෙනි එක. මේකට සල්ලි වේදම් කරපු සල්ලිකෝ. මේකට දාපු පොහොරකෝ. මේකට වතුර දීලා තියෙනවා කියලා ඕගොල්ලෝ මේ රිපෝට් එක දාලා තියෙනවා. කොහාටද වතුර දීලා තියෙන්නේ? කොහාටද දාලා තියෙන්නේ? දැන් මේකේ මේ ප්‍රදේශ තමයි දැන් පොඩි ළමයි සල්ලම් කරනවා ග්‍රවුන්ඩ් විදියට. හැබැයි මේක දාලා තියෙන්නේ නම් මේ අපි ලාල්කාන්ත සහෝදරයාගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් විදියට මේක දාලා තියෙන්නේ. එතකොට මේ වංජා දූෂණක අල්ලාස් කොමිටියකට යන්න ඕන ප්‍රශ්නයක් මම ඇහුවා මේක DCC මීටින් වල. මේක අහන්න යනකොට මේකට අදාළ මේ මම හිතා ආණ්ඩුකාරතුමා මිස්ටර් මුරාලිදරන් මේකට උත්තර දෙන්න බෑ කියලා මට ගෑ ගැව්වා. මේ එක්කෙනෙක් බොරුවට ලියලා දීලා කම්ප්ලයින් එක මේක අරකයි මේකයි කියලා මේක ඊළඟ මීටින් එකට උත්තර දෙන්න අරවා මේක. මං කිව්වා මට කිසි දෙයක් එපා. මේක මට උත්තර දෙන්න. මේක කොහෙද පොල් හිටවලා තියෙන්නේ? මේක කොහෙද මේ රටකජු කරලා තියෙන්නේ? කොහෙද මොකල කරලා තියෙන්නේ කියලා මේක පෙන්වන්න කියලා මේක පළවෙනිම කතා කරා. එතකොට එතනින් මේ පාර්ලිමේන්තු MP කෙනෙක් ඉන්නවා ඔයාලා දන්නවා ශ්‍රීධරන් කියලා. පොරගේ කට්ටිය එතන ලාස්ට් වෙලා ඉඳලා මට ගහන්න පටන් ගත්තා. ගෑ ගහන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකක් එළියට ආවිල්ලා කනවල බලන්න. එතකොට මේ ඇමතිවරයා ආවිල්ලා මට කිව්වා එළියට බලයන් මීටින් එකට. මං කිව්වා මේ තමුන්නාස කියලා මම මොකටද කියලා යන්න ඕනේ කියලා. එතකොට මගේ ෆයිල් ටික අරන් උසන්ඩ මේ ඒක ඇදගන්න දැන් කලින්නේ අපේ අන්ඩ්‍ර සහෝදරයා ෆයිලුත් එක්ක යන්නේ. එතකොට එහෙම ෆයිලුත් එක්ක අන්ඩ්‍ර සහෝදරයා යනකොට මම දැකලා නැහැ කවුරුත් විපක්ෂයේ ඉන්න හරි ආණ්ඩු පක්ෂයේ එයා විපක්ෂල වෙලානේ හිටියේ. එයාට ඒක මතක් වෙලා. ආණ්ඩු පක්ෂයේ ඉන්න ඇමතිවරයා කවුරු ආවිල්ලා මෙහෙම ෆයිල් එක ඇදගෙන බිමට දාලා කේස් එක ඇදපු සීන් එක දැන් ඔය සිදුවීම ගත්තන් පස්සේ සිරස මාධ්‍ය නාලිකාවේ වාර්තා කරනවා යම් විදිහකින් මේ ආරවුල ගැන වාර්තා කරලා මහජන විරෝධතාවයක් ඇති වුණා කියන එක වාර්තා කරනවා. හිරු මාධ්‍ය නාලිකාවේ අදාළ සිදුවීම වාර්තා කරලා මහජන විරෝධතාවයක් සම්බන්ධව මම පීරලා බැලුවා. මට හම්බුන්නේ නැහැ නිවුස් එක. මේ බහිම්බස් වීමක් උණුසුම් වචන හොමාරුවක් සිදු වුණා කියලා වාර්තා කරනවා. හැබැයි අර මහජනතාවගේ පැත්තෙන් විරෝධතාවයක් කියලා වුණා කියන එක හිරු මාධ්‍ය නාලිකාව වාර්තා කරන්නේ නැහැ. හැබැයි මේ FB live එක යම් විදිහකින් කොටසක් කපලා මේ අදාළ සිදුවීමේ අර්ජුනා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන සිදුවීම හිරු එකට පෙනිලා තියෙනවා. දැන් මේක සිරසට පෙවුන්නේ නැහැ. ඒ නිසා මේ අපිට ප්‍රවෘත්ති බලද්දී හරි ප්‍රවෘත්තිය තෝරගන්න හරි ඒ කියන්නේ සම්පූර්ණ සිදුවීම බලන්න මාධ්‍ය නාලිකා කීපයක බලන්න වෙනවා. මම ඒකට දැන් ඉස්සරහට උදාහරණයක් කියන්නම්. ඊට කලින් මේ අර්ජුනා මතු කරන සිදුවීම. දැන් මේ ප්‍රශ්නය අදාළ ව්‍යාපෘතිය දැන් පොල් සහ රටකජු වගහ කරන්න භූමිය වෙන් කරලා ඒකට ප්‍රතිපාදන වෙන් කරලා මාස කිහිපයක් ගත වෙලා තියෙන්නේ. හැබැයි එතන භූමිය හිස් භූමියක් ඔහුට ලැබිලා තියෙන ෆොටෝස් අනුව ඔහුටත් යම් විදිහකින් පැමිණිල්ලක් වාර්තා වුණා කියලා තමයි කවුරු හරි මේ පිළිබඳව සඳහන් කිරීමක් කරා කියලා තමයි සඳහන් කරන්නේ. දැන් එහෙම සඳහන් කිරීමක් චෝදනාවක් අදාළ മന്ത്രിවරයාට විශේෂයෙන් උතුර නියෝජනය කරන മന്ത്രിවරයෙක් විදිහට ඔහුට ලැබුණාම ඒක සම්බන්ධව අදාළ දිස්ත්‍රික් කමිටුවේදී ප්‍රශ්න කරන්න අදාළ දිස්ත්‍රික් කමිටුවේදී අවධානය යොමු කරන්න රාමදානාදන් മന്ത്രിතුමාට අවස්ථාවක් නැද්ද? ඒක සම්බන්ධව අපිට ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේකෙදි කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධව ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර්ජුනා മന്ത്രിතුමා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදාළ සහභාගී වෙච්ච වෙනත් පාර්ශවයන් වෙන්න පුළුවන්. මේ සියලු පාර්ශවවල මේ චෝදනාව සමසේ බෙදෙන ගමන් මේ മന്ത്രിවරයාගේ අදාළ අයිතිය වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අනිත් එක ඇත්තටම එහෙම දෙයක් වෙලා නැත්නම් රජයේ පාර්ශවයෙන් ඒක ගැන හොයලා බලන්න ඕනේ. දැන් ඕනේ මේ අදාළ සිදුවීම සම්බන්ධව ප්‍රශ්නේ මතුවෙලා ඉවරයි. දැන්
අර්චුනා ගාව තියෙනවා අර්චුනා මන්ත්‍රීවරයා ගාව තියෙනවා යම් විදිහකින් සටහන් 7ක් ඔහු කියන විදිහට මේක සම්බන්ධව පරීක්ෂණයක් කරන්න. මේ අදාළ ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ අදාළ ජනතාවට ලැබිලා නැත්නම් වහාම කඩිනමින් මේ ප්‍රතිලාභ ලැබෙන්න සලස්වන්න ඒ ප්‍රතිලාභ ලැබිලා නැත්තේ අතරමැදියෙක් විසින් ලාල්කාන්ත මන්ත්‍රීවරයා නෙමෙයි අතරමැදියෙක් විසින් යම් විදිහකින් ගසා කෑමක් කරලා කලින් ආණ්ඩු විදිහටම මේ ප්‍රොජෙක්ට් යම් විදිහකින් පැත්තකට විසි වෙනවනම් ඒක සම්බන්ධ හොයලා බලන වගකීමත් රජයට දැන් ඔන්න තියෙනවා. මේ සිද්ධිය වාර්තා වෙච්ච නිසා. අනිත් එක දීවර ඇමතුමා එළියට අවිලා කියන්නේ මෙහෙම ගහගත්තා මේකයි උනේ මෙහෙම වුණා කෑ ගැව්වා. ඒව නෙමෙයි කියන්න ඕනේ මම නම් හිතන්නේ කියන්න ඕනේ ඒ ප්‍රොජෙක්ට් එක උනාද නැද්ද කියලා. මන්ත්‍රීතුමා මේ කවුද රාමලිංගම් අමාත්‍යතුමා හොඳ උපහරණයක් කියනවා. මේ ශිව පූජාවට කඩා වැදිච්ච වලහෙක් වගේ තමයි රාමණ මේ කවුද අර්ජුනා මන්ත්‍රීවරයා හැසිරෙන්නේ කියලා. මං කියන්නේ වැරදි සිදුවීම් තියෙනවා. අර්ජුනාගේ වෙන්න පුළුවන් අර්ජුනාගේ අපි දකිනවා පාර්ලිමේන්තුව තුල ඔහුගේ හැසිරීම සම්බන්ධව යම් යම් චෝදනා තියෙනවා සහ ඔහුගේ හැසිරීම සම්බන්ධව අපිට ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ අදාළව ඒ සිද්ධියට අදාළව මතු කරන ප්‍රශ්නය සම්බන්ධව සොයා බැලීමේ වගකීම රජයකට මිදෙන්න බෑ. විශේෂයෙන් දැන් ඔය රාමලිංගම් අමාත්‍යවරයාට කිලිනොච්චි දිස්ත්‍රික්කය සම්බන්ධව ඍජු වගකීමක් තියෙනවා. ඔහුත් නියෝජනය කරන්න උතුර මේ සහෝදර මන්ත්‍රීවරුන් අපි දන්නවා මේ විශේෂයෙන් අපේ දමිළ සහෝදරයන් නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනෙක්. එතකොට මේ ප්‍රජාවට ඇතිවෙච්ච ප්‍රශ්නයක් සම්බන්ධව මතු කරන්නේ ඒ සම්බන්ධව සුහදශීලීව මීට වඩා අපිට හිතෙනවා මේ රාමලිංග මන්ත්‍රීවරයාට කටයුතු කරන්න තිබ්බා. නැකිලා යන්නේ මුලින් එයා. ඔව් මේ රාමනාදන් මන්ත්‍රීවරයාටත් යම් විදිහකින් මේ සිද්ධිය පාලනය කරගන්න මොකක් හරි විදිහේ මීට වඩා සුහදව කතා කරන්න තිබුණා කියන එක ඉන්නවා. හැබැයි අපි මතු කරන්නේ ප්‍රශ්නේ. මම නම් හිතන්නේ ඔතනදී මේ විශාලතම ගැටලුව අර අපි ආණ්ඩුවෙන් දකින්නවල හිරු කොච්චර වැරදි පෙන්නුවත් වැරද්ද පිළිගැනීමේ අර ප්‍රවණතාවයක් නැහැ. හරි කියන න්‍යායෙම තමයි ඉන්නේ. කොච්චර මෙම ඇඟිල්ලෙන් යනලා පෙන්නුවත් නැහැ. මදුරුවා පෙන්නලා මේ මදුරුවා කියලා වෙන කවුරු හරි කිව්වොත් JVP එක්කෙනෙක් කිව්වොත් හරි වෙන කවුරු හරි කිව්වොත් මේ මදුරුවා නෙවෙයි වෙන මොකෙක් හරි සතෙක්. ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. අපි සිදුවීම් කිහිපයකම අද මාධ්‍ය භාවිතය සම්බන්ධව සාකච්ඡා කරා. මේ දෙරණ වෙබ් නිවුස් එකේ වාර්තා කරන ප්‍රවෘත්තියක් ගැන අවධානය යොමු කරමු. ඊට පස්සේ අපි යම් මේ විග්නේශ්වරන්ගේ ප්‍රකාශයක් තියෙනවා. දෙරණ මාධ්‍ය විශේෂයෙන් අද දෙරණ වෙබ් එකෙන් මේ නිවුස් එක දාලා තියෙන්නේ දෙමළ භාෂිත පක්ෂ 6ක එකතු වීම සුබවාදී බව විග්නේශ්වරන් කියයි. විග්නේශ්වරන්ගේ ප්‍රකාශයක් සම්බන්ධව තමයි මේ අදහස් පළ කිරීම කරලා තියෙන්නේ. මේකෙදි මම යම් විදිහකින් මේ මුල් කොටස පොඩ්ඩක් ඇතැරලා මොකද දිග වාර්තාවක් තියෙනවා මේකේ. අපි මේ ගන්න කොටසට අදාළව උපුටා ගැනීමක් කරන්න. මෙරට සිටින දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එම පක්ෂවල නායකින් මෙම තීරණය ගෙන තිබේ. අර කලින් කියපු පක්ෂවල එකතුව සම්බන්ධව මේ සඳහන් කරන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව තෘප්තිමත් නොවන බවද CB විග්නේශ්වරන් මහතා කීය. ඊට හේතුව ලෙස ඔහු පෙන්වා දෙනු ලැබුවේ එම ජනතාවගේ පෞද්ගලික ඉඩම් හමුදාව විසින් තවදුරටත් අත්පත් කරගෙන ඇති බවය. ඇතැම් ඉඩම්වල වගා කටයුතු සිදු කරමින් ඒවායේ ආදායම හමුදාවට ලබා ගන්නා බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහිදී අවධානය යොමු කරලා තියෙනවා. එවැනි කරුණු හේතුවෙන් ජාතික ජනබලවේග ආණ්ඩු යටතේ දෙමළ ජනතාවට සහනයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකිය. මෙන්න මෙහෙම තමයි මේ සඳහන් කිරීම කරන්නේ. තවත් සඳහන් කිරීමක් තියෙනවා වත්මන් ආණ්ඩුවද දෙමළ ජනතාවට දෙවැනි පුරවැසියෙකුට මෙන් සලකන බවත් සමාන අයිතිවාසිකම් ලබා දීමට කටයුතු නොකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තමිල් මක්කල් දේශීය කුට්ටිනිහි නායක CB විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් කියා සිටියේ කියලා සඳහන් වෙන්නේ. දැන් අපි යන් විග්නේශ්වරන්ගේ ප්‍රකාශයට. දැන් මේ සඳහන් කිරීම නිවැරදි. මේ කියන ප්‍රකාශයේ විග්නේශ්වරන් කියලා තියෙනවා. හැබැයි දෙරණ නාලිකාවට විශේෂයෙන් මේ අතරමැද තියෙන වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් උතුරු නැගෙනහිර ජනතාව තෘප්තිමත් නොවන බව CB විග්නේශ්වරන් මහතා කීයේ කියන ප්‍රකාශයට ඒත් එක්කම යාබදව ප්‍රකාශයක් අමතක වෙලා තියෙනවා. ඒ ප්‍රකාශය හිතාමතාම අපි හිතන්නේ වසන් කරලා තියෙනවා. මොකද මේ දැන් අදාළ ප්‍රකාශයේ සමස්තය ගැන බලද්දී මේ ඔහු ප්‍රකාශ කරන කොටස ඇතැරලා යන්න බෑ. අපි ප්‍රකාශයට ගිහිල්ලෙමු. මම හිතන්නේ මේ ආණ්ඩුවට තවත් ටිකක් කල් දෙන්න ඕන මේ ඒගොල්ලන් හරියට කරනවද නැද්ද කියලා දැනගන්න. ඒ උඩට ඒගොල්ලන් වංචාව නැත්තම් අල්ලස් ඒවා වැඩි දැන් නැහැ.
ඒක දැන් අඩු වෙලා. ඉතින් දැන් ඒක නම් ලොකුම දෙයක්. මේ ඉස්සර කාලේ මොකද්ද වුනේ අපේ නායකයන් නැත්තම් අපේ පොලිටිෂියන්ස්ලා ඡන්දය ගන්නවා නැත්තම් මිනිසුන්ට සල්ලි දීලා ඡන්දය ගන්නවා. ඊට පස්සේ ඇවිල්ලා උඹලට අපි සල්ලි දීලා තමයි ඡන්දය ගත්තේ. ඊට පස්සේ අපි සල්ලි හම්බ කරනවා උඹලා කතා නොකරගෙන ඉන්න කියලා තමයි කියාගෙන හිටියේ. ඉතින් ඒ වාගේ කාලය දැන් ඉවරයි. හැබැයි මේගොල්ලන්ට එක්ස්පීරියන්ස් එක අත්පත්කම නේද කියන්නේ. ඒ එක්ස්පීරියන්ස් කොච්චර තියෙනවද කියලා මට කියන්න බෑ. නමුත් ඒගොල්ලන් කරන්න විදිය නැත්තම් කරන්න මාර්ගය හරි කියලායි මට කියන්න පුළුවන්. ඒගොල්ලන්ට තවත් ටිකක් ශක්තිමත් මේක ඒගොල්ලන්ට ශක්තිමත් වැඩ කරන්න මිනිසුත් සමග ඒගොල්ලන්ට එක වුණතින් මම හිතන්නේ ඒගොල්ලන් හොඳට වැඩ කරගෙන යයි. ඒ කියන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ලැබිලාද ජනතාවට? ලැබෙන්න පුළුවන් මේ වාගේ කරාගෙන ගියති. හැබැයි ඒගොල්ලන්ට අපි ටිකක් ශක්තිමත් කරලා ඒගොල්ලන්ට සහයෝගය දෙන්නතින් ඒක හොඳට කරාගෙන යයි. දැන් தமிழ் ජනතාව තෘප්තිමත්ද මේ ආණ්ඩුවේ? නෑ. එහෙම දෙයක් නෑ. දැනටමත් මේ ආණ්ඩුව යටතේ දෙමළ මිනිසුන්ට කිසිම සහනයක් ලැබිලා නෑ. අපේ ඉඩම් ටික ගර ගන්නවා හමුදාවේ තියගෙන අපේ ඉඩමේ අපුරලා එකෙන් එන ආදායම ඔක්කොම ඒගොල්ලන් අර ගන්නවා. මේ අපිට දෙමළ මිනිසුන්ට මේ ආණ්ඩුවෙන් සහනයක් මොකුත් ලැබිලා නෑ. ලැබෙනවා කියලා අපිට හිතන්නත් බෑ. ඒ වුණාට අර පරණ මිනිස්සු හැටියට ඒගොල්ලන්ගේ හැසිරීම ටිකක් හොඳයි. එච්චරයි. ඒ වෙනසක් නෑ. අපි දැන් සාමාන්‍යයෙන් දැන් අර ශරීර අවයව ගැන සාකච්ඡා කරනවානේ. දැන් ශරීර අවයව කියපුවාම දැන් අපිට නිකන් මිනිස් ශරීරයක් ගත්තන් පස්සේ ඔළුව නේද? ඕකට හොඳම උදාහරණ මේ අර අපි අර කෘමි සත්තු බෙදනවනේ යම් විදිහකින් මේ හිස උරස උදරය කියලා. දැන් යම් විදිහකින් උරස අමතක කරලා උදරයත් අමතක කරලා හිසයි පාදයි විදිහට මේ කෘමියව නම් කරොත් උරස උදරය අමතක කරලා පාද හරි පාද යම් විදිහකින් අර පොළොවට ගැටෙන්න තියෙනවා මේ උරස උදරය අමතක කරනවා. දැන් ඒ වගේ සිදුවීමක් මේ අත්‍යවශ්‍යම කාරණාවක්. දැන් දෙරණ වාර්තා කරන විදිහට දෙමළ ජනතාව තෘප්තිමත් නැහැ කියන එක පැහැදිලි. හැබැයි ඒත් එක්කම විග්නේෂ්වරන් ඊට එහා පැත්තෙන් කියනවා හැබැයි මේ ආණ්ඩුවට අනික් ආණ්ඩුවලට වඩා වෙනස් කියන එකට යම් විදිහකින් සාක්ෂියක් ඉදිරිපත් කරනවා. මේ වංචාව දූෂණය අඩුයි කියන එකට යම් විදිහකින් ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. එතකොට ඒ අර ප්‍රකාශයේ සාරාංශය යම් විදිහකින් විකෘති කරලා නේද මේ අර දෙරණ නාලිකාව වාර්තා කරලා තියෙන්නේ. බලන මිනිස්සුන්ට දෙවි පිහිටයි සහ මේක දැන් ප්‍රවෘත්ති වාර්තාකරණය සම්බන්ධව අපි දන්නවා ජනමාධ්‍යවලට අයිතියක් තියෙනවා උන් කැමති ස්වරූපයකින් වාර්තා කරන්නේ. ඔකට මම අර හැමදාම කියන දෙයක් තියෙනවා දැන් දොරක් බාගෙට වහලා තියෙනවා කියලා කියන්න පුළුවන් එක පැත්තකින් ඉඳලා විතරයි. අනික් පැත්තෙන් බලපුවහම මේක බාගෙට ඇරලා විදිහට තමයි පේන්නේ. ඒ නිසා මේ දැන් මාධ්‍ය නාලිකාවල අපි දන්නවා මාධ්‍ය නාලිකා 10ක් තිබ්බොත් ඒ 10ට කෝණ 10කින් බලන්න අයිතියක් තියෙන ප්‍රවෘත්තියක් ගැන. හැබැයි ඉස්සර මෙච්චර මේ විවිධාංගීකරණයක් තිබෙන්නේ නැහැ නිවුස් වල. දැන් විශේෂයෙන් එහෙම අර කෝණ 10කින් බලද්දී බරපතලම ප්‍රශ්නේ මේක දොරක් කියලා මතක වෙනවනේ. නේද? ඒ කියන්නේ ඒ වහලා තියෙන ප්‍රමාණය අරලා හොව වහලා කියන එක වෙනම දෙයක්. මේක දොරක් කියලා මතක වෙනවා නම් ඒ කෝණ 10කින් බලද්දී සමහර නාලිකාවලට කියන්නේ අත්‍යවශ්‍යම කොටස් හැලෙනවනම් සාරාංශ කරලා ඉදිරිපත් කරද්දී ඒ සාරාංශයේ සම්පූර්ණ විකෘතියක් නම් ඒක සම්බන්ධව ජනතාව විදිහට ඔබ තීරණය කරන්න. එතකොට ලහිරු මේ සිරස බලන මිනිස්සු ඉන්නේ වෙනම මානසික ලෝකයක. හිරු බලන මිනිස්සු ඉන්නේ තවත් මානසික ලෝකයක. සර්ණවාහිනිය බලන මිනිස්සු ඉන්නේ වෙනම තත්ත්වයක. දෙන්න බලන මිනිස්සු ඉන්නේ වෙනම මානසික මට්ටමක. ඇයි ඔළුවට දාන දේවල් වෙනස්නේ? දැන් අර අපි පොඩි කාලේ ගුරුවරු අපෙන් යවුවානේ මේ මොනවද පුතේ නිවුස් වලට ගියේ? දැන් එහෙම අහන්න බෑ. මොනවද නිවුස් වලට ගියේ කියලා. පුතේ ඊයේ හිරු වල මොනවද ගියේ? එහෙම අහන්න ඕනේ. ඇයි එකින් එකට වෙනස්. මේ සිරසට පේන දේවල් හිරුවකට පේන්නේ ඒක සම්බන්ධව කිසි ගැටලුවක් නැහැ. දැන් දෙරණ මාධ්‍ය නාලිකාව වාර්තා කරලා තියෙන එක සම්බන්ධව අපිට ගැටලුවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගැටලුවක් තියෙනවා. මම කියන්නේ මේ මාධ්‍ය අයිතිවාසිකම් එක්ක ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ඔවුන්ට කැමති විදිහකට වාර්තා කිරීමේ අයිතිය තියෙනවා. ඒ විදිහට විග්නේෂ්වරන් කියලා තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ සදාචාරාත්මකව ඒක ජනගත කරද්දී කොයිතරම් දුරට සංක්ෂිප්තව ඉදිරිපත් වෙලා තියෙනවා. we report you judge කියලා කියන්නේ. මෙතන
වී රිපෝට් වී ජත් කියල තමයි ජත් කියලම ඕක සම්බන්ධ අපි මේ ප්‍රයිම් ටෝක් එපිසෝඩ්ඩයක් තියෙනවා අපේ මේ කැල්ල විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ අංශාධිපතිතුමා එක්ක අපි සාකච්ඡාවක් කරා. අපි ආරාධනා කරනවා අපි ලින්ක් එක දාලා තියෙන එකත් බලන්න. මාධ්‍ය ක්‍රියාකාරීත්වය සම්බන්ධව ලොකු ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වගේ සංවාද ගොඩනගන්නේ. දැන් සමාජ මාධ්‍ය අවකාශය ටිකක් නිදහස්. අපි දකිනවා මේ ස්වාධීන අදහස් ගොන්නක් මේ සමාජ මාධ්‍ය අවකාශයේ දිගහැරනවා. ඒ ස්වාධීන අදහස් විදිහට තමයි අපිත් මේ පොඩ්කාස්ට් එක ඉන්සයිඩ් ඩේලි ඔබත් එක්ක මේ බෙදා හදාගන්නේ. පරණ වැඩසටහන් ගොන්නක් තියෙන ඔබට පුළුවන් අපිත් එක්ක එකතු වුණොත් බලන්න. ඉන්සයිඩ් ටෙල් කී අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ සමාජ මාධ්‍ය පිටු Facebook, TikTok, Instagram ෆලෝ කරලා තියාගන්න. නැවත මුණ ගැහෙමු. ජය වේවා.